උතුම් වූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මහා කාරුණික ලෞතර බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබා දුන් දින වශයෙන් බක් පොහොය ශ්‍රී ලාංකික ජනතාවට ඓතිහාසික වශයෙන් වැදගත්ම පොහෝ දිනයකි. බක් මාසය භාග්‍යවන්තම මාසයක් ලෙසද හැඳින්වේ. තවද කෙත්වතුවල අස්වනු නෙලා ගන්නා වූ මලින් එලින් ගස් බර වූ මාසයක් ලෙස බක් මාසය හැඳින්වේ. ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදු වූයේ බක් පුර පොසළොස්වක පොහෝ දිනයකය. තව චූලෝදර මහෝදර දෙදෙනා අතර මැණික් පුටුවක් නිසා ඇතිවන්නට ගිය මහා ගැටුම निराකරණය කිරීමේ පරම අභිලාෂය ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනයද සිදු වූයේ මෙවැනි දිනයක. බලන්න අපිට මෙතනදී ගන්න ලොකුම ආදර්ශමත් කතාවක් තියෙනවා මේ රණ්ඩුව යන අතරතුරේදී. මේක දැනගත්තාම බුදුරජාණන් වහන්සේ මේ සියලුම දෙනාට ධර්මයේ දේශනා කරලා අවසානයේ මේ දෙපිරිසම බුදුන් සරණ ගොස් සමගියෙන්ම විසිර ගියා. බුදුරජාණන් වහන්සේ නිතරම තම ශ්‍රාවක පිරිසට අනුශාසනා කළේ ජීවිතයට හොඳ දේවල් ගන්න, වාද කිරීමෙන් වළකින්න, කාලකෝලහල කිරීමෙන් කවදාවත් සැනසීමකටපත් වෙන්න බෑ. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඉවසීම පෙරදරිව යුක්තිය සාධාරණය ඉටු කළ යුතුයි. ආවේගශීලීව ප්‍රශ්න निराකරණය කළ නොහැකි බව අප තේරුම් ගත යුතුය. වර්තමාන ශ්‍රී ලාංකික සමාජය දෙස බලන විට අපට පැහැදිලි වන්නේ ආත්මార్థකාමීත්වයෙන් යුත් කරුණාව, මෛත්‍රිය, ඉවසීම වැනි ගුණාංගයන් මිනිසුන්ගේ හදවත් තුළින් ගිලිහෙමින් පවතින බවයි. එබැවින් මෙම උතුම් බක් පුර පසළොස්වක පොහෝ දින අප අධිෂ්ඨාන කර යුත්තේ සාමකාමී පරිසරයක් ගොඩනැගීමටද දායක වීම අප කාගේත් වගකීම හා යුතුයකම බවයි. එහෙනම් ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා.